ඉතින් බුදුදහමේ මේ වගේ පාරිසරික උවදුරු සහ මේ වගේ බාහිර බාධක වලින් ගැලවෙන්න හොඳ සූත්‍රයක් තියෙනවා කරණීය මෙත්ත සූත්‍රය කියලා. මේ කරණීය මෙත්ත සූත්‍රය සත්‍යයනා කරොත් දවසකට 7 පාරක් හෝ නැත්නම් 14 පාරක් නැත්නම් 21 පාරක් ඔබට ඔබගේ ආරක්ෂාව සපයා ගන්න පුළුවන්. ඊට අමතරව පාරිසරික හානි, සතුරු හානි මේ සියලු දේන් වළකින්න පුළුවන් දෙයක් තමයි ඔබට ජයපිරිත සත්ගායනා කිරීම තුළින් ඔබට මේ දේවල් වලින් ආරක්ෂාවක් ඔබගේ ශරීරයට ලැබෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම අපේ මේ ජ්‍යොතිෂය ගත්තාම ජ්‍යොතිෂයට ප්‍රධාන වශයෙන්ම ජ්‍යොතිෂය ඉදිරියට ගෙනියන්න ජ්‍යොතිෂයේ අලුත් දේවල් ලෝකයට හඳුන්වා දෙන්න ඍෂිවරු 18 දෙනෙක් මේ යුගයන් වලදී අපිට කතා බහට ලක් වෙනවා. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම ජයමිනි ඍෂිතුමා ගැන කතා කරාම ජයමිනි ඍෂිතුමා කියන්නේ ජ්‍යොතිෂයේ විශාල සේවයක් කරපු ඍෂිතුමෙක්. දැන් ගොඩක් වෙලාවට මේ වගේ පරිසර හානියක් තියෙන වෙලාවකදී අකුණු ගහන වෙලාවකදී ඊට අමතරව තදබල ලෙස වැසි එන වෙලාවකදී මේ ජයමිනි ඍෂිතුමාව මතක් කරලා ඍෂිතුමනි මේ වර්ෂාව මේ අකුණු නවත්තලා දෙන්න කියලා යම්කිසි විදිහකින් විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම් හැකි පුද්ගලයෙකුට දැන් සාමාන්‍යයෙන් මේක පව් වැඩ කරන ඊට අමතරව අකුසල රැස් කරන මිනිස්සුන්ට මේක කරන්න හැකියාවක් නැහැ. හැබැයි මිනිසුන්ට හොඳ කරන කුසල රැස් කරන හැම වෙලේම පින්දහම් කරන නිතිපතා මිනිසුන්ට තමාගේ තියෙන දේවල් ලබා දෙන පින් රැස් කරන කෙනෙකුට ඍෂිවරු කියන දේ අහනවා. ඉතින් එහෙම කෙනෙකුට ගොඩක් වෙලාවට මේ වගේ ව්‍යසනයකදී යම්කිසි විදියකින් මේ ඍෂිතුමාගේ නම මතක් කරලා කතා කරොත් ගොඩක් වෙලාවට මේ වගේ තියෙන ව්‍යසනයන් වලින් යම්කිසි මට්ටමකින් ඒ තියෙන බාධක අඩු කරගන්න පුළුවන්. දැන් මේක අපිට සරලව ගෙදරකදී කරන්න පුළුවන් දෙයක් තමයි සාමාන්‍යයෙන් අකුණු ගහලා වැස්සක් එන වෙලාවකදී මේක මමත් කරලා අත්දැකපු දෙයක්. මේ ඍෂිතුමාගේ නම ජයමිනි ඍෂිතුමාගේ නම මතක් කරලා විශ්වයට කතා කරලා පස්සේ ඒක සමනය වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක මම විතරක් නෙමෙයි මට මේ ශාස්ත්‍රයෙන් උගන්වපු ගුරුවරුත් මේව අත්දැකපු දේවල්. ඉතින් ඇත්තටම දැන් ඉදිරියේදී මේ දේවල් වලින් වළකින්න ඕන නම් පරිසරයට ආදරය කරන්න ඕනේ, පරිසරය රකින්න ඕනේ. අපි විවිධ විදිහෙන් අපි කතා බහ කරා ගහකොළ හිටවන්න කියලා. ඊට අමතරව අනිකාට උදව් කරන්න කියලා කිව්වා. ඊළඟට අනිකාගේ දුකට පිහිට වෙන්න කියලා කිව්වා. ඉතින් මේ වගේ දේවල් කරොත් තමයි ඔබට ඉදිරියේදී මේ වගේ වේසනයන් වලදී ඔබට ආරක්ෂාවක් සැපෙන්නේ.